අයිබෝන් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට ඔයගොල්ලෝ හැමදෙනාම අද මම කතා කරන්න යන්නේ ඇක්ෂන් කැමරා එකක් ගැන. ඉතින් ඇක්ෂන් කැමරා කිව්වම අපි හැමෝටම එකපාරට මතක් වෙන නේම් එක තමයි බ්‍රෑන්ඩ් නේම් එක තමයි GoPro කියන්නේ. ඉතින් මේ GoPro කම්පැනි එකේ 2019 GoPro Hero 8 කියන ඇක්ෂන් කැමරා එක ගැන තමයි අද මම කතා කරන්න ලෑස්තිලා ඉන්නේ. ඉතින් මේක අන්බොක්ස් කරන්න, ඒ වගේම රිවිව් කරන්න, ඒ වගේම මේක ලයිව් ටෙස්ට් කරලා බලන්නත් අද මම මේ වීඩියෝ එකේ ලෑස්තිලා ඉන්නවා. එහෙනම් අපි බලමු මොකක්ද. මේ පවුච් එකේ අපිට මේකේ යූසර් මැනුවල් එක, ඒ වගේම 32GB SD card, කැමරා එක, ඒ වගේම මේක charge කරන්න USB type C cable එක, ඒ වගේම බැටරිස් දෙකක්, floating stick එකක් අපිට ලැබිලා තියෙනවා. අපි ලෑස්ති වෙන්නේ මේ GoPro Hero 8 එකේ specs ගැන කතා කරමු. මේ කැමරා එක ගැන කතා කරමු. මේකේ තියෙන්නේ 12 megapixel කැමරා එකක්. ඒ වගේම මේකෙන් 4K වෙනකන් වීඩියෝස් කැප්චර් ගන්න පුළුවන්. ඒ වගේම මේක ස්ලෝ මෝෂන් ගැන කතා කරාම 1080p 240 frames වෙනකන් ස්ලෝ මෝෂන් කැප්චර් ගන්න පුළුවන්. මේකේ outlook එක ගැන කතා කරාම මේකේ තියෙන්නේ physical buttons දෙකයි. එකක් home button එක, අනිත් එක power button එක. home button එක අපිට capture button එක විදිහටත් ගන්න පුළුවන්. ඉතින් මේකේ display ගැන කතා කරාම mainly displays දෙකක් තියෙනවා. එකක් අපිට preview එක පෙන්නන video preview එක පෙන්නන main display එක. ඒ වගේම මේ ඉස්සරහා පොඩි display එකක් තියෙනවා. මේක status display එකක්. කියන්නේ අපිට battery life එක, ඒ වගේම මේකේ resolution එක, ඒ වගේම මේක කොච්චර ලාවක් වීඩියෝ වෙලා තියෙනවද, මේක දැන් තව කොච්චර ලාවක් ඉදිරියට පාවිච්චි කරන්න පුළුවන්ද, ඒ වගේම status තමයි මේකේ status screen එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. කතා කරාම මේකේ microphones තුනක් තියෙනවා. ඉස්සරහට microphone එකක්, ඒ වගේම යටට, ඒ වගේම මේ power button එක ගාවින් එක මයික්‍රෝෆෝන් එකක් විතර මයික්‍රෝෆෝන්ස් තුනක් බලා ගන්න පුළුවන්. දැන් මම මේකේ මේන් ස්පෙක්ස් කතා කරලා ඉවරයි. දැන් මම සූදානම් වෙන්නේ කොහොමද මේකේ ස්ටැබිලයිසේෂන් හයිපර් ස්මූත් 2.0 ඒ වගේම ස්ලෝ මෝෂන් කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න. දැන් මම මේකේ වීඩියෝස් රෙකෝඩ් කරන්නේ ස්ටැබිලයිසේෂන් ඕෆ් කරලා. ඒ වගේම මේ වෙලාවේ මෙතන පොඩි වැස්සක්, ඒ වගේම අඩු ලයිට්නින් කන්ඩිෂන් එකක් තමයි තියෙන්නේ. මේකේ යම්තාක් දුරකට ඔයගොල්ලන්ට ගැස්මක්, කියන්නේ හෙලවීමක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මම මේක දුවන්න ගත්තාම ඒක මේ වීඩියෝ එක බලන්න අමාරු තරමට මේකේ සෙලවීම වැඩි. දැන් අපි බලමු මේකේ Hyper Smooth 2.0 නැත්නම් ස්ටැබිලයිසේෂන් ඔන් කරලා. මම මේකේ බූස්ට් කියන්නේ Hyper Smooth 2.0 ඔන් කරලා තියෙන්නේ. ඒ වගේම මම මේ ඇවිදමින් ඉන්නේ. ඒත් ඔයගොල්ලන්ට කිසිම සෙලවීමක් මේ වීඩියෝ එකේ දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේ ආකාරයෙන් මම දුවන කොටත් මේකේ කිසිම සෙලවීමක් නැහැ. ඒක තමයි මේකේ Hyper Smooth 2.0 එකේ තියෙන ෆීචර් එක. දැන් මම මේ වීඩියෝ කරන්නේ ස්ටැබිලයිසේෂන් ඔන් කරලා. ඒ වගේම මේ වොයිස් රෙකෝඩ් වෙන්නේ GoPro එකේම තියෙන ඉන්බිල්ට් මයික්ස් වලින්. ඒ වගේම මේ වෙලාවේ මෙතන පොඩි වැස්සක් තියෙනවා. ඒත් මම මේකට කිසිම කව එකක් පාවිච්චි කරන්නේ නැතුව තමයි මේ GoPro එකෙන් මේ වීඩියෝ එක කරන්නේ. අද මම කතා කරේ GoPro Hero 8 එක ගැන. ඉතින් මේ වීඩියෝ හොඳයි නම් මේ වගේ තවත් වීඩියෝස් බලන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම වීඩියෝ like කරන්න, share කරන්න. තවත් මේ වීඩියෝස් වලින් අපි ආයි හම්බ වෙමු.